ගිනි කන්දක මල් පිපෙන්න සරු පස හේතු වෙනවා. ගිනි කන්දේ මල් පිපෙන්න කාලයක් ගත වෙනවා. මිනිස්යාගේ ජීවිතෙත් ඒ වගේම තමයි. කිසිම වෙලාවක දියුණුව එක රැයකින් හම්බෙන්නේ නැහැ. ඒකට යම් කාලයක් ගත වෙනවා. හරිම දුෂ්කර කාල සීමාවල් ගත කරලා විවිධ පිපිරවීම් වලට ලක් වෙලා තමයි අවසානයේ මිනිස්යාගේ දියුණුව හම්බෙන්නේ. දියුණුව වංචාවෙන් ලබා ගත්තොත් ඒක හරියට හුලං පොම්බපු බැලුමක් වගේ. කොයි වෙලේ හරි පුපුරලා යනවා. ආයි හදනවා තියා හිතන්නවත් බැරි වෙනවා. මොකද ඔයා දියුණුවනේ වංචාවෙන් මිස අත්දැකීම් වලින් නෙවෙයි හිතා. හැබැයි ඔයා නිසි පිළිවෙලකට දියුණු වෙනවා නම් අත්දැකීම් එක එක පිළිවෙලකට ග්‍රහණය කරගෙන ඔයා දියුණු වෙනවා නම් මතක තියාගන්න ගිනි කඳුවලත් දවසක මල් පිපෙනවා. හැබැයි මල් පිපෙන්න කාලයක් ගත වෙනවා. මිනිස්සුත් දවසක දියුණු වෙනවා, තමුන් ආස ජීවිතේ ගත කරනවා. හැබැයි ඒ වෙනුවෙන් යම් කාලයක් ගත වෙනවා. ඒ වෙනුවෙන් ඉවසන එක, ඒ වෙනුවෙන් කැපකිරීම කරන එක තමයි මිනිස්සෙක් විදිහට කරන්න තියෙන ලොකුම කැපකිරීම. ටික කාලයක් ගියත් ඒ ඔයාලා